හැමෝම සාගරය පිළිගන්න මගේ YouTube channel එකට ඊයේ පෙරේදා පොයේ තිබ්බ හින්දා අද පොඩ්ඩක් ක්ලයිමේට් එක වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා පොඩි වෙස්ට් කාලගුණයක් තමයි අද තියෙන්නේ. ඔන්න මම අද ඉල්ල ඉන්නේ ලංකාවේ ලස්සනම නගරයක් වෙන ගිරිවිල නගරයට. අද මම ගිරිවිල නගරයට ආවේ. ඔයාලා thumbnail එකේ දකින්න ඇති. අද මම යන ස්ථානය යන්නේ මේ ගිරිවිල නගරය හරහා. නගරය ඇවිල්ලා පොඩ්ඩක් ඔයාලට පෙන්වන්න හදන්නේ ගිරිවිල නගරයේ හරහා දිනනවා මාවය. මාවය හරහා තියෙන පාලමෙන් වෙන් කරනවා ලංකාවේ පළාත් දෙකක්. බයිබ පළාතත් රස්නාහිර පළාත. මේ තියෙන්නේ මේගම නගරේ ඉඳලා ගිරිවිල නගරයට යන ප්‍රධාන පාර. මේ පාර කිලෝමීටර් 28ක් පවන ආවට පස්සේ මේ ලස්සන ගිරිවිල නගරය දැක් ගන්න පුළුවන්. නමුත් ඔයාලා මම මේ අද බලන්න යන ස්ථානය බලන්න මේගම නගරේ ඉඳලා එනවා නම් මේ පාරෙන් එන්න එපා. මේ පාර දුර වැඩි. ඔයාලා එනවා නම් ඉනුවන්ගොඩ නගරයට ඇවිල්ලා ඒ පාරෙන් එන්න. ඒකෙම මේ තියෙන්නේ කුරුණෑගල නගරේ ඉඳලා ගිරිවිලට එන ප්‍රධාන පාර. මේ පාරේ කිලෝමීටර් 35ක් විතර යනකොට පස්සේ ඔයාලට මේ ලස්සන ගිරිවිල නගරය දැක් ගන්න පුළුවන්. ඔයාලට දැක් ගන්න පුළුවන් මගේ මේ පිටිපස්සෙන් තියෙන විශාල මාවය. මේ මාවය කිලෝමීටර්ස් 152ක් පමණ දිවෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ මාවය අරණායක නගරයෙන් පටන් අරන් පිළිවෙලින් මාවනැල්ල, තඹුක්කන, පොල්ගහවෙල, අලව්ව, ගිරිවිල නගර හරහා දිවෙනවා. මේ මාවය හරහා පිටලා තියෙන පාලම හින්දම මේ නගරේ තවත් ලස්සන වෙලා තියෙනවා. යාළුවනේ මං ඇවිල්ලා ඉන්නේ දැන් දිවිලපිටි නගරයට. මම ආවේ ගිරිවිල පාරේ ඉඳලා. මේ තමයි ගිරිවිල පාර. ගිරිවිල පාරේ ඉඳලා කිලෝමීටර් 18ක් ආවට පස්සේ මේ දිවිලපිටි නගරය හමු වෙනවා. දිවිලපිටි නගරේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර ගියාට පස්සේ ඔයාලට අද අපි මේ බලන්න යන ලස්සන සහ පෞරාණික ස්ථානය දැක ගන්න පුළුවන්. මං තැන කියන්න ඕනේ නැහැ thumbnail එකේ දාලා තියෙන නිසා. ගොඩක් කට්ටිය අහලා තියෙන ගොඩක් කට්ටිය ගිහිල්ලා නැති ලස්සන ස්ථානයක් තමයි මේ ගලේ දේවාලය කියන්නේ. ඇයි මේ ගලේ දේවාලය මෙච්චර ප්‍රසිද්ධ? සහ මේකේ මෙච්චර ખાસකම් තියනවද? හරි අපි ගිහින් බලමු කොහොමද මේ ගලේ දේවාලය කොයි වගේ තැනක්ද කියලා ගිහින් බලමු. ඔන්නේ යාළුවනේ මම දැන් ඇවිල්ලා තියෙන්නේ ගලේ දේවාලය හන්දියට. මේක තමයි ගලේ දේවාලය හන්දිය. ඔයාලා මිනුවන්ගොඩ පැත්තේ ඉඳලා එනවනම් මිනුවන්ගොඩ ඉඳලා කිලෝමීටර්ස් 3ක් පමණ ආවට පස්සේ මේ ගලේ දේවාලය හන්දිය දැක් ගන්න පුළුවන්. මේ දිවිලපිටි පාර. මේ පාර කිලෝමීටර් 8ක් විතර ආවට පස්සේ ඔයාලට මේ ගලේ දේවාලය හන්දිය දැක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා බස් එකක එනවනම් මෙතන නම් ඔයාලට වීල් පාක් එකක් තියෙනවා. ඕන්න වීල් එකක් කරන් යන්න උනත් පුළුවන්. මෙතන ඉඳලා මීටර් 500ක් වගේ දුර තමයි ගලේ දේවාලය පිටලා තියෙන්නේ. අපි යන් ගලේ දේවාලය බලන්න. අපි දැන් ආවේ මේ පාරේ
ඒ පාරේ ආවට පස්සේ ඔයාලා වෑන් එකේ හරි කාර් එකේ හරි යනවනම් මෙතනින් පහළට යන්න එපා. මෙතන පාක් එක තියෙනවා. පාක් එකෙන් ඩ්‍රොප් කරලා යන්න වාහනේ. මොකද මේ මෙතනින් එහා පාර පොඩ්ඩක් පටුයි. ඒකින්ද ඔයාලා මෙතනින් වාහනේ ඩ්‍රොප් කරලා යන්න අමතක කරන්න එපා. අපි දැන් මේ ඇතුල් වෙන්නේ ගොඩක් ખાස්කම් ඇති මිනුවංගඩ ප්‍රදේශයේ කාතරත් ප්‍රසිද්ධ වෑගව්ව ගලේ දේවාලය පුදවීමටයි. බයික් එක වගේ එනවනම් ඔයාලට මේ තැන්වල දාලා යන්න පුළුවන් බයික් එක. ඔයාලට ටිකට් ලොකුවට ගණන් නැහැ. රුපියල් 20ක් විතර වෙන්නේ. බයික් මේ වගේ තැන්වල පාක් කරලා යන්න පුළුවන්. ඉනුවන්ගොඩ වෑගොව්ව ගලේවල නමින් හැඳින්වෙන ප්‍රසිද්ධ වෙල්යාය මැද පිහිටි ගල්තලාවක් මත මීට වසර 150කට පමණ පෙර කාලයකදී කුඩා නුග පැලයක් දළුලයි වැටලා තියෙනවා. එදා පැරැන්නන් මේ නුගගස ගල්තලා මත රෝපණය වූ නිසා හෝ යම් හාස්කමක් යයි සිතා නුගගස අසලින් පහන් පැලක් සාදා යම් යම් අවශ්‍යතා හා බාරහාර වෙලා තියෙනවා. එසේ බාර වෙලා තියෙන්නේ ගම්බාර දෙවියන්ට සහ පත්තිනි දෙවියන්ට කියලා සැලකෙනවා. මෙලෙස බාරහාර වුණාට පස්සේ සිතන පතන දේ සිදුවන බවක් පැරන්නන්ට දැනෙන්නට පටන් අරන් තියෙනවා. පසුකාලීනව මේ අසල්වැසියන් අතර ප්‍රචලිත වෙද්දී වාහන අලි කරන ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් බාරයක් වෙන්න ඇවිල්ලා තියෙනවා. එසේ තමන්ගේ බාරය සාර්ථක වුව එම ස්ථානයට ආපද දේවාල කුටියක් සාදා නිම කරන දෙන ලෙස ඔහු බාර වෙලා තියෙනවා. ඔහුගේ බාරය සාර්ථක විටවීමත් සමග මුලින්ම මෙම ස්ථානයේ දේවාල කුටියක් ඉදිවී යයි සැලකෙනවා. මේ දේවාලේ ප්‍රධාන විශේෂත්වය වන්නේ දේවාල බිමෙහි බාරහාර වීමට කපු මහතෙකු නොමැති වීමයි. එම දේවාලයේදී තමන්ගේ හිතේ ඇති සියලුම සිතුම් පැතුම් සිහිපත් කරලා පැරණි නුගගසේ හෝ එතන ඇති යම් කිසි තැනක තමන්ගේ බාරය ගැට ගහලා කෙම්මුර දින කිහිපයක් දේවාලයට ගොස් බාරය සිහිපත් කිරීම සිදු කරනවා.
පැමිණෙන බැතිමතුන්ගේ පහසුව තකා දේවාලයේ හැමදාම දන්සල් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් සතියේ දවස්වල දවසකට මිනිස්සු 3000ක් 4000ක් වගේම සෙනසුරාදා වගේ කෙම්මුර දවස්වල මිනිස්සු 40000ක් පමණ පැමිණෙනවා යයි සැලකෙනවා. දේවාලයට පැමිණෙන සෑම බැතිමතෙක්ම දේවකන්න ලැබුව 7 වතාවකුත් දෙවියන් නැඹදීම 3 වතාවකුත් සිදු කරනවා.
හොඳයි යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඒ වගේම comment කරන්න අමතක කරන්න එපා. නැවත තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.